ඒක කට්ටිය උදේම කෑ ගහනවා. යෝ මේක ලෙන්ස් එක දාගන්න කියලා හිටිය අමතකුණා. කිව්වා වගේම NH කුඩා රිසෝට් එකේ day 2 එක තමයි මම අද අරගෙන ආවේ. Good morning. අපි උදේ 7ට වගේ නැගිට්ටා. දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ඕනේ. මෙතන එහා පැත්තේ බෝට් එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක මේ හෝටල් එකට සප්ලයි කරන බෝට් එකක්. ඒක කට්ටිය උදේම කෑ ගහනවා. ඒ හින්දා මන් දන්නේ ඔයාලට මං කියන එක ඇහෙනවද කියලා. කොහොම හරි මම ඔයාලට පෙන්නන්න ඒ බෝට් එක. ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන්නේ අනේ සප්ලයි බෝට් එක. අපි බ්‍රෙක්ෆාස්ට් එක හම්බමු. බයි. අපි දැන් රෙඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් එකට යනවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඒ වගේම comment කරන්න මොන වගේ videos ද තව අරගෙන එන්න ඕනේ. මගේ Instagram එක follow කරන්න. ඔයාලට බලන්න පුළුවන් මම මගේ travel updates. අයියෝ මේක ලෙන්ස් එක දාගන්න කියලා හිටිය අමතකුණා. මම තාමත් vlogs කරන්න පුරුදු වෙන ගමන්. ඉතින් ඔය වගේ දේවල් මට අනන්තවත් වෙනවා. තියෙන්නේ අපි breakfast එකට යන restaurant එක. මෙන්න මෙතන කට්ටියක් යෝග කරනවා. පේනවද දන්නේ නැහැ. ඒකේ view එක නම් මාරම ලස්සනයි. අන්න බලන්නකෝ. මුලින්ම අපි දෙන්න ගිහිල්ලා ටේබල් එකක් තෝරගත්තා. අපි දෙන්නට බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඊට පස්සේ බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා බලලා අපි සර්ව් කරගත්තා. සොසේජ් තියෙන හැම් එතකොට ඒකේ තියෙන croissant එකේ donuts cake cupcake biscuit cookies bun ගොඩක් pancakes varieties 4ක් තියෙනවා. මේ බලන්න මෙයාගේ ලස්සන මේකේ තියෙනවා white rice noodles roshi Maldives වල කියන්නේ රොටි වලට roshi කියලා. මේවා නම් මොනවද? tuna curry dal curry ඊට පස්සේ කඩල curry ඒකේ තියෙන්නේ roasted mushroom මේකේ තියෙන්නේ මම හිතන්නේ baked beans නේ. yes baked beans තමයි. ඊපස්සේ oats තියෙනවා. ඊපස්සේ තියෙනවා taste of Maldives. ඊට පස්සේ අපි අපිට කන්න කැමති දේවල් ටික බෙදාගෙන ඇවිල්ලා පොඩි chat එකක් දාන ගම අපි දෙන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මම මෙතන ටිකක් ෆාස්ට් දැම්මා වීඩියෝ එක. මොකද නැත්තම් වීඩියෝ ගොඩාක් දික් වෙනවා. අපි දැන් එක දේවල් කියවනවා. ඔහොම තමයි ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. ඒ වගේම තවත් දෙයක් මම ඔයාලට කියන්න ඕනේ. ඔයා රිසෝට් එකක ස්ටේ එකකට එනවා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් හොඳට හොයලා බලන්න. ඒ වගේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් තියෙනවද? ඔයා ඔෆ් සීසන් එකේ වගේ එන්න බලාගෙන ඉන්නවා නම් ඇත්තටම ඩිස්කවුන්ට් ප්‍රයිසස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඒ ටික චෙක් කරලා බලනම රිසෝට් එකක් බුක් කරනවා නම් ගොඩක් හොඳයි. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ෆොටෝස් ටිකක් ගමු කියලා අපි ගියා බීච් එක පැත්තට. ඒ දවසේ මාරම ලස්සනයි බීච් එක. නිල්ම නිල් පාටයි. රිසෝට් එකේ ඉන්න ගමම මේ ඇක්ටිවිටීස් වලට අපිට පාටිසිපේට් කරන්න පුළුවන්. මේ පැත්තේ යන්න බලන්න. මෙන්න මේ ලස්සන view එක තියෙනවා. මාර ලස්සනයි වතුර. නිකන් චිත්‍රයක් වගේ. එහෙනම් අපි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ආපහු රූම් එකට ගිහිල්ලා අපේ බෑග්ස් ටික රෙඩි කරගෙන අපි යනවා දිගුරා ඉල්ලන්න එකට.
මෙතන කලර්ස් මාර ලස්සනයි. ඉතින් මට හිතෙනවා ෆොටෝ එකක් ගන්න ඕනි කියලා. මම දැන් මේ ෆොටෝස් වල ෆෝසස් දෙන ගමන් තමයි ඉන්නේ. ඔයාලත් ට්‍රිප් එකක් මෝල්ඩිව්ස් වලට එන්න ප්ලෑන් කරගෙන තියෙනවා නම් ලක්ෂරි රිසෝර්ට්ස් මාර්ම එක්ස්පෙන්සිව්. හැබැයි ඔයාට පුළුවන් බජට් ෆ්‍රෙන්ඩලි ට්‍රැවල් එකක් කරන්න. මගේ TikTok account එකේ දාලා තියෙනවා ගොඩාක් travel tips and post ඒ වගේම videos වලට ඒවා බලන්නත් පුළුවන්. ඔයා මෝල්ඩිව්ස් වලට trip එකක් එන්න plan කරනවා නම්. ඉතින් එහෙනම් අපි room එකට ආවා. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe කරන්න. subscribe කරලා දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ලස්සන travel videos, lifestyle videos බලන්න. එතකොට ඔයා මගේ වීඩියෝ එකකින් ඔයාට මොන හරිම හොඳ දෙයක් ගන්න තියෙනවා නම් ඒ දෙත් අරගන්න. ඒ වගේම ඔයා වීඩියෝ එක බලවන කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයිද නරකයිද, තව මොන වගේ දේවල්ද මම වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ එහෙම කියලා. මොකද එතකොට මට තව ගොඩක් වීඩියෝස් දාන්න ආස හිතෙනවා ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම. මෙතන තියෙන සී ප්ලේන් එකෙන් ගෙස්ලා ඇවිල්ලා ඊට පස්සේ ස්පීඩ් බෝට් එකෙන් ඒ ගෙස්ලා වරගෙන එනවා හොටෙල් එකට. මං හිතන්නේ ඔයාලට පේනවා ඇති. Nova Maldives කියන ප්‍රයිවට් රිසෝට් එක තමයි මේ ඇටින් වලට පේන්නේ. මේ තියෙන්නේ එයාලගේ එක්ස්කර්ෂන්. එතකොට මේ උඩින්ම තියෙන්නේ ප්‍රයිස් ලිස්ට් එක. floating breakfast, dinner, sunset fishing, එතකොට dolphin cruise. ඒ දේවල් ඔක්කොම මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. morning yoga, sunrise yoga, morning meditation. මේ රිසෝට් එකට ආවම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන සුවනීර් ෂොප් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒකේ ඇතුළේ හිටපු එක්කෙනා කිව්වා මේක ඇතුළේ රෙකෝඩ් කරන්න එපා කියලා. ඉතින් ඒක නිසා මම රෙකෝඩ් කරේ නැහැ. ලස්සන සුවනීර්ස් තියෙනවා. මේ තියෙන රිසෝට් එකේ ලොබි එක. ලොබි එකේ ගොඩාක් කට්ටියට එකපාරට චෙක් ඉන් වෙන්න පුළුවන්. ලොකු ලොබි එකක් තියෙනවා. ඒ වගේම මම YouTube එකට කලින්ම Instagram, Facebook මේ දෙකෙත් අප්ඩේට් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් social media අනිත් account එක එකතු වෙලා ලස්සන travel and lifestyle content බලන්න. එහෙනම් thank you so much මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. ගිහින් යන්න. එහෙනම් ඉතින් මේ තමයි වීඩියෝ එක අවසාන ටික. අපි දැන් රිසෝට් එකෙන් යන්න තමයි හදන්නේ. අපි බෝට් එකත් ඇවිල්ලා තමයි තියෙන්නේ. අපි එන්ට්‍රන්ස් එකෙන්ම ඔයාලට වෝටර් විලාසත් බලා ගන්න පුළුවන්. මේ බලන්න මේ කුරේ වෙනස් පාට. මේ පැත්ත ටිකක් මේ පැත්ත නිල් පාට. කියන්නේ අපි යන බෝට් එක. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට thank you so much. මගේ channel එකට subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඉතින් එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම කියනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට thanks for watching and bye bye.